කොහොමද ඔයාලට මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක ඔයාලට අරගෙන ආවා. ගොඩක් අඩුපාඩු ඇති. ඔයාලා ඒවා මට කමෙන්ට් එකක් විදියට දෙන්න. මට කලින් දවසේ ඩයරි එක ලියාගන්න බැරි වුණා. අපේ ගෙදර දානයක් තිබුණා. ඒක නිසා මම ඔන්න අද උදේ තමයි ඒ ඩයරි එක ලියාගන්න ලෑස්ති වුණේ. අපේ අම්මා ඔය තෙල් හිඳින්න තමයි හදන්නේ. අපි කොණ්ඩේ ගාන්න ගෙදරම තෙල් හිඳ ගන්නවා. දැන් අම්මා ඔය පොල් ගාලා මම පොල් ටික ගාලා දුන්නා. අම්මා දැන් ඔය තෙල් ටික හිඳින්න තමයි හදන්නේ. ලස්සනට තෙල් ටික ආවා. ඊට පස්සේ දැන් ගොඩාක් රස්නේ අම්මයි මායි එකතු වෙලා වැවර කැඩුවා. කඩලා ඕකත් ඒ විදිහට බෙව්වා. ඊට පස්සේ මම මගේ අල්මාරියේ රෙදි ටික පොඩ්ඩක් හැඩි වෙලා තිබුණා. ඒකත් ඔය විදියට ඇස් කරගත්තා. ඔය තියෙන ඉතින් අපේ ගෙදර ඉස්සරහට ආපු ගමන් අපිට පේන විදිහ අපේ පන්සල ගාව තමයි අපේ ගෙදර තියෙන්නේ. හවස් වෙලා මම මගේ මල් හිටවපුවා. ඉතින් මල් එහෙම පොඩ්ඩක් බාලලා මං හරි ආසයි එහෙම ඉන්න. ඔය මල් ටිකත් එහෙම ටිකක් බලලා මම වොෂ් එකක් දාගත්තා. ඔය තියෙන ඉතින් අපේ අම්මා මම අපේ අක්කා එහෙම එකතු වෙලා ඉතින් ඉඳගත්තු එහෙම මේ මල් පැල තමයි. අපේ චූටි නංගිගේ ඔන්න තියෙනවා මේ චිත්‍ර එහෙම ඇඳලා. එයා ඔය කාමරේ පරණ දොරක් තියෙනවා. ඒකේ ඔය යාගේ තියෙන නිර්මාණ තමයි. එයා ඉන්නේ අපේ ගෙදර ඉන්න පූසා. ඉතින් එයාගේ නම වයිට්. එයා ඔහොම ඔළුව එහෙම අත ගන්නවා නම් හරි ආසයි. එහෙම ඉන්නවා. චූටිම කාලේ තමයි අපේ ගෙදරට අරගෙන ආවේ. දැන් ඉන්නවා ඉතින් ලොකු වෙලා. අපේ ගෙදර උඩහ ගෙදර ආච්චි ඔන්න ඔය විදිහට උගුරැස කඩාගෙන ඇවිල්ලා අපිටත් ටිකක් දුන්නා. මම නම් ආසම පළතුරක් උගුරැස්ස මාරු රසයි. ඒකනුත් ඔය විදිහට ටිකක් කෑවා. ඔය ඊට පස්සේ දවසේ මම උදේම නැගිට්ටා. එදා නම් දැන් මම උසස් පෙළ කරන ළමයෙක්. ඉතින් ඔයාලා දැන් උදේම නැගිටලා ගෙදර වැඩ තිබුණා. ඒ ටිකත් ඔය විදිහට කරා. එදා ක්ලාස් එකේ පේපර් එකක් තිබ්බේ. ඒකටත් ටිකක් පාඩම් කරා. ඔය විදිහට. පාඩම් කරපු ටිකත් එහෙම මතක් කරගෙන මම දැන් ක්ලාස් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ආයිමත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම් අඩුපාඩු හදාගෙන ලස්සනට අදට ගිහින් එන්නම්. බයි.